දැන් නම් මේකේ බලන්න තියෙන තැනක තමයි මේ shopping mall එක ඇවිදින්නේ. මේක ටිකක් නියමයි ගෙදරට. නමුත් මෙතනින් විශේෂ භාණ්ඩයක් ඉලෙක්ට්‍රොනික අයිටම් එකක් ගන්න තිබුණා. ඒ භාණ්ඩ ගන්න නම් ගොඩක් ඈත යනවා. ඒ ගමනේ ලස්සන දසුන් ටිකක් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මම වීඩියෝ එක ඉවර වෙනකන් බලන්න. Today is the final day of in Australia. Not the final day before. Let's go. Huge vehicle. This will work there. Famous boutique. Let's go. Fancy seat la yakko. වැහිබර කාලගුණයක් තියෙන්නේ. අඳුරු ස්වභාවයක් තියෙන්නේ. සීතලයි උලන් වෙනවා හොඳට. ඒනවත් ඉති සද්දේ. ඉතින් කොහොමවත් මම හිතමම ලංකාවට පිටත් වෙන නිසා අද මට ගන්න තියෙන අයිටම් එකක් මේ දැන් එක ගන්න වාහනේ නැගින්න යන්න හදලා. It's one of the famous shopping mall in Australia. ඔන්න අපි දැන් පිටත් වෙන්න ගත්තා. ඔන්න දැන් මම කිව්ව සීනරිස් ටික බලා ගන්න පුළුවන් කොච්චර ඕස්ට්‍රේලියාවේ ලස්සන තැන් තියෙනවද කියලා. දිග ගමනක්. මොකද ඒ බාණ්ඩේ ගන්න ඕන නිසා යන්නේ කියලා මම කිව්වනේ නේද? දැන් ඉතින් අපි බලාගෙන යමු. මම ඔයගලට කරදර කරන්නේ. ඔයගොල්ලෝ බලන්න මේ සීනරිස් වල තියෙන ලස්සන කොහොමද කියලා ඕස්ට්‍රේලියාවේ. ऑस्ट्रेलिया गया वगे තමයි නේද? හරිම අඳුරු කාලගුණයක් තියෙන්නේ. ඒකයි මේ නිකන් කළු පාටට අහස තියෙන්නේ. स्ट्रीट आर्ट මේකත් ස්ට්‍රීට් ආර්ට් එකක් නේ. මේකත් ස්ට්‍රීට් ආර්ට් එකක් නේ. බලන්නකෝ.
මේක අමුතුම එකක් මම මේ පැත්තට ආවේ නෑ. එදා අර මෙහි ගියාට කොහෙද අපි ගියේ? ඔය සිටි එක තමයි බට් එනකොට මෙච්චර දෙක්කේ නෑනේ නේද? එදා අපි ගියානේ සිටි එකේ ඔය ඇවිදින්න. සිටි එකේ ඒ තවත් බැද්දකින් තමයි ගියේ. ඔව් නමුත් මෙහෙම මෙච්චර මෙතන මේ වගේ view එකක් මම දැක්කේ නෑ. මේ වගේ view එකක් දැක්කේ නෑ. මල්ලි බොරු නෙමෙයි මම දැක්කේ නෑ. ලංකාවෙත් ඉතින් තිබුණාට ඉතින් සෑහෙන ඒරියා එකක් නේද? අපි මිංගියක් දැන් සිටි යටින් යන්නේ අපෝල යටින් යන්නේ ඔලේ. වීඩියෝ කොම් බිල්ඩින් අපි So I never seen these things. මේ වගේ ටනල් එකක් ඇතුලෙන් තමයි ඩයනා ගිහින් තියෙන්නේ. ඇත්තටම මේ ප්‍රසංග මේ ගමන අපේකට ඇත්තටමයි something special. මේක ගිහිල්ලා තියෙනවනේ. ඒක තමයි ඔයා කිව්වේ ගොඩක් දුර යන්න තියෙනවා එහෙම කියලානේ. කොච්චර දුර මේක යනවද දැන් මේ ටනල් එක? මම හිතන්නේ කිලෝමීටර් 4ක් නේද? මෙහෙම ටනල් එක ඇතුලේ කිලෝමීටර් 4ක් යනවා. මේ පොළොව යටනේ. අපෝල යටින් යන්නේ. මයික්ස් වගේ සවුන්ඩ් එකක් ඇහෙනවනේ ටනල් එක ඇතුලේ. නවුස් කරනවනේ. වාහනයක් පෙරලිලාද? මේ තාප්පේ අපි අර ගෙවල් වල ටයිල් කැට අල්ලනකොට ඩිසයින් එකට සෙට් වෙන විදිහට අල්ලනවානේ. ඒ විදිහට මම ඒක බැලුවා. ඒ ටයිල් කැට 3ක් විතර ගිහලා එකම ඩිසයින් එක තමයි ඊළඟට ඔබ්බලා තියෙන්නේ. මේ ටයිල් කැටයක් වගේ එකක් මේ. මේ ඩිසයින් එක මේ හිතලා බැලුවාම මේ ඩිසයින් එකමයි දිගටම කරලා සෙක්ෂන් එකෙන් සෙක්ෂන් එකට එක ඩිසයින් එක තමයි ප්‍රොසීඩ් කරලා තියෙන්නේ. මිනිස්සුන්ගේ පුදුම ආර්ට් මේක මනසේ තියෙන බලන්නකො නිකන් අමුතුම දේවල්. රැන්ඩම් අරගෙන චිත්‍රයක් හදලා. රැන්ඩම් විදියට. මේක තමයි ඇත්ත ජීවිතය ඇත්තටම. නීතියක් නෑ කලාවට. ඒ රටවල මේ චූටි දෙයක් හරි හැම එකම
එකාකාරීව කරොත් ඒක කලාවක් කියන එක තේරුම් ගන්න මේ පොඩි ළමයි අඳිනා වගේ චිත්‍රයක් වගේ දෙයක්. නමුත් ඒක දිගටම කරලා ඒ තාප්පේ ඒ ඩිසයින් එක එකම ඩිසයින් එක තියෙන්නේ. ලංකාවේ